Hi cuties. Welcome to my YouTube channel. ඉතින් ඔන්න ගොඩ දවසකට පස්සේ මගේ බර්ත්ඩේ vlog එක අරගෙන මං ආවා. මේක මගේ බර්ත්ඩේ එක තිබ්බනම් ජූනි 30 මාසයකට විතර කල් ගියා මේ වීඩියෝ එක එඩිට් කරලා මට දාගන්න. ඉතින් මේ තමයි මං සමරන මගේ අන්තිම 20 ගණන් වල තියෙන බර්ත්ඩේ එක. මේ අවුරුද්දට මට 29ක් වෙනවා. ඉතින් ඒ නිසා මමයි අයියයි දෙන්නම ඩිසයිඩ් කරා මේ පාර හැමදාම වගේ ගෙදර ඉන්නේ නැතුව චුට්ටක් පරිසරයත් එක්ක එකතු වෙලා මගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න ඕනේ කියලා. මොකද මායි අයියයි දෙන්නම පිස්සුවෙන් වගේ ආදරේ කරනවා සබහාදාමට. ඉතින් මගේ අන්තිම 20 ගණන් වල ගත වෙන බර්ත්ඩේ එක ඔන්නෝම තමයි අපි ගත කරන්න ඕනේ කියලා ඩිසයිඩ් කරේ. ඉතින් මට ඕනේ වුණා කොහේ හරි ලස්සන තැනකට ගිහිල්ලා පුංචි පික්නික් ටුවර් එකක් යන්න මගේ බර්ත්ඩේ එක දවස් වෙනුවෙන්. ඉතින් අයියයි මායි කලින් දවසේ ඒ කියන්නේ ජූනි 28 වෙනිදා කඩේට ගිහිල්ලා ඒ ඕන කරන බඩු ටික අරගෙන ආවා. එන ගමන් බයික් එක දැන් හෙට චූටි දුර ගමනක් නේ යන්න ඉන්නේ. හෙට නෙමෙයි ජූනි 30 වෙනිදා යන්න හිටියේ දුර ගමනක් නිසා බයික් එකක් චුට්ටක් චෙක් කරව ගත්තා ගරාජ් එකකට දාලා. මේ තියන්නේ 29 වෙනිදා රෑ. මට ඕන වුණා මගේ බර්ත්ඩේ ෂූට් එකට ගන්න කේක් එක මගේ අතින්ම දාගන්න. හැබැයි මට ලොකු ඩෙකොරේෂන් එකක් කරන්න විදිහක් නැහැ. මොකද අපි චුට්ටක් දුර ගමනක් යන හන්දා. අපි යන්න ඇත්තටම හිතන් ඉන්නේ දොළොස් බාගේ දේදුගල පැත්තට. ඉතින් ලොකු කේක් එකක් අරගෙන අපිට යන්න බැරි නිසා මම ග්‍රෑම් 250 බෙන්ඩෝ කේක් එකක් තමයි මේ දාගන්න රෙඩි කරන්නේ. ඉතින් අනිත් ඔක්කොම බඩු ටික මම මේ වෙනකොට ලෑස්ති කරලායි තිබුණේ. ගෙනියන්න අවශ්‍ය කරන ඔක්කොම ටික රෙඩි කරලා මං දැන් මේ 29 වෙනිදා රෑ හිමින් කේක් එක දාගන්නවා. ඉතින් මං කිලෝ එකක කේක් බැට එකක් හදාගෙන මගේ බෙන්ඩෝ කේක් එකට ඕනේ ප්‍රමාණය දාලා ඉතුරු ප්‍රමාණය කිලෝ එකේ තැටියට දාලා බේක් කරගත්තා. මොකද අපේ ගෙදර ඉන්නවනේ කේක් කන්න බලාගෙන එක්කෙනෙක්. වෙන කවුරුත් නෙමෙයි යන්නේ අපේ අම්මා. මම කේක් එකක් දැම්මොත් පුංචි කේක් කෑල්ලක් හරි යාට ඕන රහ බලන්න. ඉතින් ওই විදිහට කේක් එක නිමාගෙන මම අයිසිං කරන්න ගත්තා. මේ ඔක්කොම කරන්නේ මේ 29 වෙනිදා රෑ. අපි 30 පාන්දර පිටත් වෙන්නත් ඕන. ඔන්න ඔය විදිහට හිමින් සැරේ මම මේ වැඩේ කරගන්නවා. මේ වෙලාවේ නම් අයියා හොඳටම ගොරෝ නිදි. මං ඉතින් එයාට කරදර කරෙත් නෑ. මොකද එයා ඩ්‍රයිව් කරගෙන යන්න ඕනනේ දුරට. ඒ නිසා මම සද්ද නැතුව මගේ වැඩ ටික කරගෙන ගියා. ඉතින් ඔන්න ඔය විදිහට මම බොක්ස් එකකට දාලා කැන්ඩල්ස් ටිකක් තියාගෙන රෙඩි කරගත්තා. මම මේ කේක් එකට කඩෙන් ගත්ත බෝ එකක් තමයි ගැහුවේ. මොකද අයිසිං වලින් දාගෙන ගියොත් කැඩෙයි කියලා මට හිතුණා. ඒක හින්දා ඔන්න ඔය විදිහට මම පුටු උඩ තියලා ඔක්කොම බඩු ටික රෙඩිද කියලා බැලුවා. ඔක්කොම අරගෙන තියෙන්නේ මේ තියෙන්නේ මගේ කේක් එක හරිම සිම්පල් විදිහට තමයි මම ඒක කරගත්තේ. ඊට පස්සේ උදේ හැරිලා ඔන්න දැන් යන්න ලෑස්ති වෙලා මං ගෙදරින් එළියට බහිනකොට මම දාලා යන්න කැමතිම නැති කෙනා තමයි මේ. එයා හරිම දුකින් ඉන්නේ. ගෙදර කවුරු හරි එක්කෙනෙක් හරි නැති වෙනවට එයා චුට්ටක්වත් කැමති නැහැ. ඔන්න එයාටත් බායි කියලා අම්මටත් වැඳලා බායි කියලා ඔක්කොම කරලා අයියයි මායි දැන් යනවා. මම රෑ හැරිලත් හිටපු නිසා අපි දෙන්න පිටත් උනේ 5යි කාලට වගේ. ඊට පස්සේ අපිට මගදී හම්බ වෙනවා සුමන සමන් දෙවියන්ගේ ප්‍රතිමාවක්
පාරයිනේ. අපි දෙන්න ඉතින් එතන චුට්ටක් නවත්තලා පඳුරක් දාලා සමන් දෙවියන්ට වැඳලා කරලා තමයි ගියේ. ඒක හොඳයි උදේ පාන්දර කොහොමත් අයයි මායි ගමනක් යනවා නම් අනිවාර්යෙන් පන්සලට පඳුරක් දාලම තමයි යන්නේ. ඒක අපි දෙන්නගේ පුරුද්දක්. ඉතින් ඊට පස්සේ එතන වැඩේ කරලා ඉවර වෙලා අපි දෙන්න හිමින් ගියා. ගිහිල්ලා චුට්ටක් නිදිමත නිසා අපි දෙන්න හැලියගොඩ තේ බොන්න නතර කරා. උදේ පාන්දර ලොකුවට දෙයක් කන්නත් බෑ. එයා මගේ වීඩියෝ එකට එබෙනවා. ඔන්න ඔහම තමයි ඉතින් ඈත එක වීඩියෝ කරන්න ගියාම තියෙන්නේ. අපි දෙන්න පේස්ට්‍රි දෙකක් කාලා තේ දෙකක් බිව්වා. උදේ එතකොටම චූටි වැස්සකුත් පොදයක් වගේ පටන් ගත්තා. ඒ නිසා අපි ටිකක් වෙලාව අරගෙන හිමින් සැරේට ඒක බීලා නිදිමතත් නැති කරගෙන යන්න පිටත් වුණා. ඊට පස්සේ අපි මගදී නැවැත්තුවා. මට මතක නෑ මේ කොහෙද කියලා. රීලෝඩ් එකක් දාගන්න. මොකද Google Map එක ඕනි වෙනවා අපිට. Wi-Fi එක අරන් එන්න බැහැනේ. රීලෝඩ් එකක් දාගෙන එතන මෙහා පැත්තේ ෂෙඩ් එක තිබ්බා. අන්න ඔයාලට පේනවද ඇතින් අයියා ඉන්නවා. එයා තෙල් ගහනවා. මං ඉතින් ඔතන බැම්මක් තිබුණ චූටි ඔතන ඉඳගෙන හිටියා. ඉඳගෙන ඉඳලා ෆුඩ් සිටියට ගියා චූටි බඩු වගේක් ගන්න. අරගෙන හැමම අපි දෙන්න හිමින් යන්න පිටත් වුණා. ඔතන ඔය මම පෙන්නන්නේ 12 භාගට කිලෝමීටර් 24යි. දෙදුගලට කිලෝමීටර් 12ක් තියෙනවා මෙතන ඉඳන්. ඊට පස්සේ අපි හිතුවා අපි උදේට කාලම යනවයි කියලා. මං චුට්ටක් කකා ඉන්නකොට භාගට කනකොට තමයි මට මතක් වුණේ වීඩියෝ කැල්ලක් ගත්තේ නෑනේ අනේ කියලා. ඉතින් ඔන්න කකා ඉන්න ගමම වීඩියෝ එකකුත් ගත්තා. හැබැයි එතන කඩේ නම් කෑම හරිම රසයි. කෑම කාලා එහෙම අපි දෙන්න හිමින් යන්න පිටත් වුණා. අපි දෙන්න උදේම බත් කාලා ආවේ. මොකද මේ වැඩේට ගියාට පස්සේ අපිට කඩයක් හම්බ වෙයිද දන්නේ නැහැ. ඒ නිසා අපි ටවුන් එක හරියෙන් කෑම කාලම පිටත් වුණා. ඇත්තටම මාර නිදහසක් දැනෙන්නේ මේ කොළපාට පරිසරයත් එක්ක. යන්න කොළපාට පරිසරය වැඩි වෙනවා. ඇත්තටම මාර හිතට නිදහසක් දැනෙන්නේ මේ පරිසරයත් එක්ක ජීවත් වෙනකොට. ඔහොම ටික දුරක් යනකොට අපිට ඉස්සල්ලාම හම්බුණ ඇල්ලක්. ඇත්තටම මේ 12 භාගෙ දේදුගල පැත්ත කියන්නේ දියඇලි පාරාදීසයක් කියනවා. ඇත්තට මේක ඇත්ත. අපිට ඉස්සල්ලාම හම්බුනේ රිකිලි ඇල්ල. ඇත්තට මේක මාර ලස්සනයි. එතන හිටපු ඇන්ටි කෙනෙක් කිව්වා ඔය රිකිලි ඇල්ල දිගේ ෆොරිනර්ස්ලා ඔය කන්ද උඩින් ඔය වතුර එන තැන පේන තැන ඉඳන් එයාලා කඹ දාලා පහළට බහිනවයි කියලා. ඇත්තටම පුදුමත් හිතෙනවා. හරිම ලස්සනයි. ඒක S2කින්ම දකින්න ඕන අනිවාර්යයෙන්ම. මේ වීඩියෝ එකේ තියනවා වගේ නෙමෙයි. S2කට දකින්න S2ට දැනෙන සැනසීම නම් මාරයි. ඊට පස්සේ චුට්ටක් දුර එනකොට අපිට නලඟ නැල්ල හම්බුණා. නලඟ නැල්ලට යන්න බයික් එක දාලා චුට්ටක් දුර අපිට පයින් යන්න සිද්ධ වුණා. ලොකු අමාරු පාරක් නෙමෙයි. පුංචි දුරක් තිබුණේ. අනබානක අය පිටිපස්සෙන් ෆොටෝ අරගෙන එනවා. මං ඉස්සරහින් යනවා. වෙලාවකට මට බායනා තනියෙන් යන්න එපා ලිස්සයි වැටේ කියලා. එයාට ඉතින් මං අහන්නේ කියන දේ. මං ඉතින් ඉක්මනට යනවා. මට ඕනේ ඉක්මනට දියැල්ල බලන්න. හරිම ලස්සනයි නලඟ නැල්ලත්. අපිට මල්ලිලා දෙන්නෙක් ඉඳලා කිව්වා
ඈතට යන්න එපා ගොඩක්. වතුර පාර එක පාට සැර වෙන්න පුළුවන් කියලා. ඇත්තටම අර ඔයගලන්ට පේනව නේද අර ගලේ කොළ පාටට දියසවල බැඳලා තියෙන්නේ. ඒකේ ගහලා තියෙනවා එක පාට ජල මට්ටම වැඩි වෙන්න පුළුවන් කියලා. ඉතින් අයියයි මායි දුරට ගියේ නැහැ. පහළ ඉඳන් ඒක ලස්සන බැලුවා. හරිම ලස්සනයි ඇත්තටම. ඊට පස්සේ අයියා චුට්ටක් දුරට ගියා ෆොටෝස් ටිකක් අරගෙන එන්නම් කියලා. එයා ඉතින් ෆොටෝ අරගෙන එනකන් මං ඈත ගලකට වෙලා වාඩි වෙලා ලස්සන බලාගෙන හිටියා. ඇත්තටම හරි ලස්සනයි. ඕන තරම් වෙලාවක් ඉන්න පුළුවන්. හැබැයි ඉතින් අපි එක දවසෙන් එන්නත් ඕනනේ. ඒ නිසා ලොකු වෙලාවක් විතර රැඳුනේ නැහැ. අයියයි මම තීරණය කරා මෙතන ටිකට් කවුන්ට් එකක් තියෙනවා. හැබැයි අපිට ටිකට් ගන්න නම් එතන කවුරුත් හිටියේ නැහැ. අපි දෙන්න මෙතනින්ම නාලම යනවා කියලා තීරණය කරගෙන ඒ නලගන ඇල්ල ආපස්සට එනකොට තියෙනවා නාන තටාකයට කියලා ගහලා. එතනින් ගිහිල්ලා අපි දෙන්න නාලා ලෑස්ති වෙලා ඊට පස්සේ අපි දෙන්න ඔන්න ආයෙමත් ගමන පටන් ගත්තා. ටික දුරක් යනකොට ලොකු ඇස්සක් වැටුණා. ඊට පස්සේ අපි දෙන්නා පුංචි කඩයක් තිබිලා පාරයිනේ එතනට ආවා. ආයෙමත් හැරිලා යනවද කියලා හිතුවා. මොකද අපි චූටි පික්නික් ෂූට් එකක් කරන්නනේ ආවේ. මේ වැස්සත් එක්ක ඒක කරගන්න පුළුවන් වේද කියලා දන්නේ නැති නිසා අපි දෙන්න ආපහු හැරිලා යන්නම හැදුවා. නෙමෙයි අපි ගියා. ගිහිල්ලා ආයෙ ආවා ආපස්සට. නෑ අපි කොහොම හරි මේක කරනවා කියලා හිතාගෙන. ඉතින් ඔන්න ඔහොම වැස්ස අඩු වෙනකන් අයියයි මායි දෙන්නත් එක්ක ඔය කඩේට වෙලා හිටියා. අපි ඔතන ගොඩක් වෙලා හිටපු නිසා ඒ කඩෙන් ආප්ප අරගෙන කාලා තේ බිව්වා. ඊට පස්සේ අයියයි මායි කතා වුණා කොහොම හරි අපිට හම්බ වෙන පළවෙනිම තැනේදී අපේ ෆොටෝ ෂූට් එක කරගන්නවා කියලා. ඒ කියන්නේ මගේ පුංචි පික්නික් ෂූට් එක. ඉතින් දැන් මට ඕන උනේ තනිතලා බිමක් තනකොළ තියෙන. ඒ වුණාට ඉතින් මම දන්නවා මේ වැස් තනකොළ බිමක් හොයාගන්න එක කරන්න බැරි වැඩක්. කමක් නැහැ. මං හිත හදාගෙන හිටියේ කොහොම හරි ඉස්ලාම හම්බෙන තැනේදී මගේ වැඩේ ඉවර කරගෙන කරනවා කියලා. ඒත් මගේ හිතේ තිබුණා එක්කෝ සීතාවක පාක් එකට ගිහිල්ලා හරි පස්සේ දවසක හරි මේක කරනවද කියලා. හැබැයි අයියා කිව්වා නෑ. අපි අදම මේක කොහොම හරි කරමු. එයාගේ ආසාවනේ කියලා. ඉතින් ඔන්නෝම ආප්පත් කාලා අපි දෙන්න හිමින් සැරේ යන්න පිටත් වෙන්න හදන්නේ දැන්. කොහොම හරි හොඳටම වැස්ස මීදුම වහිනවා පායනවා. ඔන්න බලන්නකො මෙතන පල්ලමේ තියෙන මීදුම ඔය මීදුම ගොඩ වෙලාවක් තියෙන නැටක් ගාලා ඒ ක්ලයිමේට් එක චේන්ජ් වෙනවා. ඔහම යනකොට අපිට හම්බුණා තැනක් එක ගලක්. ඒ ගල තිබුණේ පුංචි දොළ පාරක්. ඒ ගල ළඟට යන්න නම් ඒ දොළ පාරෙන් එගොඩ වෙන්න ඕන. ඔන්න බලන්නකො අපිට හිතුවේවත් නැති දෙයකට තමයි ඔතනට ගිහිල්ලා මූණ දෙන්න උනේ. අන්න අර පෙන්නන්නේ මං කොළ පාට ටිකක් අන්න ඔය ටිකෙන් තමයි අපි එන්න ඕන. ඔය දොළ පාරෙන් පැනලා එතනින් ඇවිල්ලා තමයි අපි දෙන ගල උඩට ආවේ. එතන පුදුම තරම් කූඩැල්ලෝ හිටියා. මම හොඳටම කෑ ගැහුවා. අයියත් බය වුණා. ඒ කියන්නේ මට හිතා ගන්න බෑ මගේ ජීවිතේට මං ඒ විදිහට කවදාවත් කූඩැල්ලු ප්‍රහාරයකට ලක් වෙලා නැහැ. එක කූඩැල්ලෝ 40ක් විතර එක කකුලක. එච්චරට කූඩැල්ලෝ. පික්නික් ෂූට් එකත් කූඩැල්ලු ප්‍රහාරයෙන් එපා වෙලා හිටපු මට මගේ හිත කොහොම හරි අයියා හැදුවා. කූඩැල්ලෝ ඔක්කොම යාගේ අතින්ම අයින් කරලා දාලා හොඳ වෙලාවට අපි බයික් එකේ තියාගෙන හිටියා. පන්සලක් හම්බුනොත් යන්න කියලා පොල් තෙල් බෝතලයක්. කකුල් දෙකේ පොල් තෙලුත් ගාගෙන අපි කොහොම හරි අපි ෂූට් එක කරනවා කියලා හිතුණා. මටත් මේ පරිසරය දකිනකොට
දාලා එන්න ඇත්තටම හිතුන්නේ නැහැ. කොහොම හරි කරන්නම තමයි ඕන උනේ මගේ ෂූට් එක. මම කොහොම හරි හිත හදාගෙන මගේ ෂූට් එක එතන කරා. මං අන්තිමට ඒකේ ෆොටෝස් ටිකක් ඇඩ් කරන්නම් අනිවාර්යෙන්ම බලන්න ඔයගලන්ට. ඊට පස්සේ අපි එතනින් පිටත් වුණා. පිටත් වෙලා ටිකක් ඉස්සරහට ආවා. අපේ ෂූට් එක කරගත්ත කොහොම හරි. හැබැයි ෂූට් එක කරන අතර නම් චුට්ටක්වත් බැස්සේ නැහැ. ඊට පස්සේ අපි දේදුගලට යනවා කියලා තීරණය කරා. දේදුගල පැත්තට ගියාට අර දේදුගල නාය ගිහිල්ලා ඒ ටික බලලා ආයෙමත් අපි 12 භාගේ පැත්තටම ගියා. ගිහිල්ලා ආයෙමත් සමහර තැන්වල මට වීඩියෝස් ගන්නත් බැරි වුණානේ. ඊට පස්සේ මට මතක විදිහට අපිට රුක්මල් ඇල්ල හම්බුනේ අපි ආපහු එන ගමන්ද කොහෙද. ඉතින් හරි ලස්සනයි මේ දියැලි මීට වඩා ගොඩාක් තිබුණා. සමහර දියැලි ඈතින් පේන ඒවා වීඩියෝ කරාට ඒවා වීඩියෝ එකට අහු වෙන්නෙත් නැහැ. ඒ නිසා ඉතින් ඔහොම අපි දෙන්න හිමින් සැරේ ඔය සුන්දරත්වයත් බලාගෙන ආපහු පහලට ගෙදර එන්න ආවා. ඇත්තටම අර ගල උඩ කරපු ඒ ෂූට් එකෙන් පස්සෙම මට එච්චර වීඩියෝ ගන්න මූඩ් එකක් තිබුණේ නැහැ. මොකද ඒ කූඩලු ප්‍රහාරයට ලකුණ වෙලාවේ ඉඳන් මට මාර මවුලෙන් මං හිටියේ. ගිය නිසා එච්චර දුරක් ගියපු නිසා මං කොහොම හරි හිත තද කරගෙන මගේ ෂූට් එක කරගත්තා. අනේ ඉතින් අපිට වෙච්ච දෙයක්. මං කූඩල්ලන්ගේවත් වීඩියෝ එකක් ගත්තේ නැහැ මට අප්පිරිය නිසා. අනේ ඉතින් අපි දැන් ඊට පස්සේ ඔහොම ඇවිල්ලා උදේ කාපු තැනින්ම කෑවා. මේ අපි කනකොට 6:00 වගේ වෙලා ඇති. මොකද අපි දෙන්නම ගොඩක් බඩගින්නේ හිටියේ. ඊට පස්සේ හිමින් සීරුවේ අපි දෙන්න පරිස්සමට එන්න පිටත් වුණා. මේ වෙනකොට 7:00 වගේ ඇති. මේ හැලිය ගොඩ හරියමට මතක විදිහට ඉතින් ඔහොම හිමින් සැරේ ඇවිල්ලා අද දවස ගැන ඇත්තටම සතුටුයි. කූඩැල්ලන්ට අහුන්නේ නැත්තම් අපි තවත් සතුටුයි. ඒ පැත්ත ඉතින් ඇත්තටම දියැලි පාරාදීසයක්නේ. කූඩැල්ලෝ නම් අනිවාර්යෙන් ඉන්නවා. මං හිතුවේ නෑ හැබැයි එච්චර කූඩැල්ලෝ ඉඳී කියලා. එක කකුලක 40ක් විතර කිව්වහම විශ්වාස කරන්නකෝ. ඒක තමයි මන් ලැබපු අමිහිරිම අත්දැකීම. මට අප්පිරියයි කූඩැල්ලෝ යන වේගෙ දැක්කහම. අනිත් එක තමයි ඒ පැත්තට යනකොට ඇත්තටම ෆෝන්ස් වලට සිග්නල් නැහැ. ඒකත් මතක තියාගන්න. ඒ පැත්තට යන කට්ටිය ඉන්නවා නම් අපි කොහොමද ගෙදර යන්න 8:00 වගේ වුණා. මහන්සි ඒ උනාට සතුටුයි. කොහොම හරි අපි දෙන්නගේ වැඩේ කරගත්තානේ. එහෙම කියලා සතුටු වුණා. ඉතින් මම අපි දහම යන ගමන් අර අපිට උදේ හම්බ වෙච්ච පන්සලට ආයෙමත් පඳුරු දාගෙන අපි දෙන්න පරිස්සමෙන් මේ ගමන ගිහින් එන්න පුළුවන් වුණාට ස්තුතිවන්ත වෙලා පිං දීලා හැම ඔන්න ඉතින් ගෙදර දොරකොඩ ළඟටම ආවා. මහන්සි ඉතින් පොටක් බයික් එකේ යනකොට ඔන්න බාන්නක අපි පිළිගන්නේ කවුද කියලා. අම්මා නෙමෙයි අපි ඉස්සල්ලාම පිළිගන්නේ අපේ එලී කෙල්ල. එයා තමයි ඉතින් පිළිගන්නේ. ඕම ගිහිල්ලා එයා තියෙනවා පුටුවක්. ওই පුටුවට නගිනවා. අපි ඉතින් ආව හොරතල් කරන්න ඕනේ ඒ පුටුවට නැග්ගම. එහෙම හොරතල් කරේ නැත්නම් එයාට සෑහෙන්න දුක හිතෙනවා. එතනට වෙලා එයා බලන් ඉන්නවා අපි එනකන් එයාව හොරතල් කරන්න. ඉතින් ඔන්න බඩ පෙන්නලා එයා හොරතල් කරලා ගෙදර ආවහම තියෙන ප්‍රථම රාජකාරිය තමයි ඒක එයාව හොරතල් කරන එක. පව් ඉතින් එයාපෙන් බලාපොරොත්තු වෙන්නේ එච්චරයිනේ. ඔන්න ඉතින් තියෙනවා මගේ බර්ත්ඩේ ෂූට් එකේ අපි කරපු ෆොටෝස් ටික. ලොකු දෙයක් නෙමෙයි. හැබැයි මම ආස විදියටම කොළපාර පරිසරයත් එක්ක මට ඒක කරගන්න පුළුවන් වුණා. ඉතින් අයියට තමයි සම්පූර්ණ ක්‍රෙඩිට් එක දෙන්න ඕන. කූඩැල්ලෝ තරන් දාලා මගෙන් බැනුම් අහගෙන ඒවා ඉවසගෙන මගේ බර්ත්ඩේ එක ලස්සන කරගන්න එයා තමයි මට උදව් කරේ. ඔන්න ඔහොම තමයි ඉතින් අපි ෆොටෝස් ගත්තේ. එන ගමන් වීව් පොයින්ට් එකක් තිබ්බා මට එතන නම නම් හරියට මතක නෑ. එතනත් ෆොටෝස් ටිකක් අරගත්තා. ඔන්න ඔහොම තමයි මගේ බර්ත්ඩේ එක දවස ගෙවිලා ගියේ. ආයි බ්ලොග් එකකින් හම්බ වෙනකන් බයි බයි.